මොහන් රාජ් මඩවලයන්ගේ ටොක්සික් කියවලා ඉවර කරපු පොත අතේ තියාගෙන උඩ සිවිලිම දිහා බණාගෙන ඉන්න ඇති මම සෑහෙන වෙලාවක්. සෑහෙන වෙලාව ඇතුලේ මම පොතේ මුලට ගියා, ආය අගට ගියා, මැදට ගියා. කීප වතාවක් අතරින් පතරට ගියා. කිසිම මිනිස්සෙක් මේ ලෝකයේ තුල ජීවමාන වෙන්න පළවෙනි හුස්මේ ඉඳන් විෂ සහිත වෙන්නේ නැහැ. මනසට යමක් තෙදින් තැන්පත් වෙන්න පටන් ගන්න මොහොතේ ඉඳන් මේ චාරිකාවේ සිද්ධ වෙන අහිමිවීම, නොලබීම්, රිදීම් එක්ක කරන සැසඳීම් මත ඒ විෂ මනසට කාවදිනව කියලයි මම හිතන්නේ. ඒ සැසඳීමේ ප්‍රතිඵලයට දක්වන ප්‍රතිචාරය මත මිනිහෙක්ට ටොක්සික් ලේබල් එක වදින්න පුළුවන්. හැම මිනිස්සෙම ටොක්සික් නොවුනට හැම මිනිස්සෙම ටොක්සික් හැසිරීම් අඩුවැඩි වශයෙන් ඇඟ ඇතුලේ තියන් එළියට දාන අවස්ථා තියෙනවමයි. නොලබීම් නිසා ගොඩ ගැහුණු බලාපොරොත්තු, අහිමිවීම නිසා මතුවුණු හිඩැස්, සන්තෘප්ත නොවූ නිසා ඉතිරි වූ ආශාවන් සපුර ගන්න මිනිහෙක්ව මනසක් විසින් හසුරවන විදිහ පුදුමාකාරයි. ආදරය කියන මාතෘකාවේදී නෑ වැරදි. ආදරය කියන හැඟීමේදී ඒ හැඟීම හැදිලා තියෙන්නේම විෂකුත් එක්කම. ආදරය සුන්දර වෙන්නේ ඒ විෂ මතු නොවන තාක්. ආදරය තුල විතරක් නෙවෙයි කිසිම හැඟීමකදී ගැහණියක් හෝ පිරිමියෙක් අන්තගාමී වීම අතිශයින් භයානකයි. ඒ අන්තගාමී වීම ක්ෂණිකව හටගන්නක් නොවේ. කාලාන්තරයේ තිස්සේ වූ හැලහැප්පීම්, පෞද්ගලික සමාජීය වටපිටාවන්ගේ හැසිරීම සහ ඒ සියල්ලටම මනසෙවනේ දරා ගැනීමේ හැකියාව නොහැකියාව මත ඇතිවන්නක් බව ටොක්සික් තහවුරු කරනවා. අපි ළඟම ඉන්න, එදිනදා මුණ ගැහෙන, අපි ආදරය කරන ජීවිතේ බෙදාගන්න හැම මිනිස්සෙක් ඇතුළෙම නොදන්න මිනිස්සෙක් ජීවත් වෙනවා. ටොක්සික් කියවලම බලන්න. මොහන් රාජ්ගේ පොත් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා කියවපු මොහන් රාජ්ගේ හොඳම පොත මොකද්ද?